කොහොමද? අපි අද හදිසියෙම මාකුඹුරට ආවා අපේ වැඩක් කරගන්න යන්න. ඒ වෙලාවේ අපි දැක්කා ලංකාවට අලුතින්ම ගෙන්නපු මෙට්‍රෝ බස් මෙතන නවත්තලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනි කියලා. අපි මේ මෙට්‍රෝ එකට ඇතුළු වෙනකොටම අපිට සිද්ධ වෙනවා මුලින්ම QR එකක් ස්කෑන් කරන්න. ඉතින් කොහෙන්ද මේ QR එක? අපි මෙට්‍රෝ එකක යන්න නම් මුලින්ම Google Play Store එකට හරි Apple App Store එකට හරි ගිහින් LMT Go app එක download කරගන්න ඕනේ. ඒකට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා නම්බර් එක verify කරගෙන ඔයාගේ නම NIC වගේ පොඩි details ටිකක් enter කරලා ඔයාගේ profile එක create කරගන්න ඕනේ. හරි. ඔයා දැන් මේ app එකේ register වෙලා ඉවරයි. හැබැයි ඔයා මෙට්‍රෝ එකක යන්න නම් ඔයාගේ මෙට්‍රෝ wallet එක top up කරගන්න ඕනේ. ඉතින් ඒකට මුලින්ම ඔයාගේ bank details මේ app එකට add කරගන්න ඕනේ. ඔයාගේ bank details මේ app එකට link කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතන තියෙන amount වලින් එකක් select කරලා ඔයාගේ e-wallet එක top up කරගන්න. දැන් ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙට්‍රෝ එකකට ඇතුල් වෙන්න. අපි දැනගත්තු විදිහට නම් එක account එකකින් එක්කෙනෙක්ට විතරයි pay කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙට්‍රෝ එකක යන හැමෝටම තමන්ගේ නමින් හදපු මෙට්‍රෝ account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ first ride එක මාකුඹුරෙන් start කළා. දැනට මේ මෙට්‍රෝ available වෙලා තියෙන්නේ road දෙකක විතරයි. මාකුඹුරේ ඉඳලා කොළඹ කොටුවටත් මාකුඹුරේ ඉඳලා කඩවතටත් විතරයි. මේ මෙට්‍රෝ හැම බස් ස්ටොප් එකකම නවත්තන්නේ නැහැ. මෙන්න මේ road signal එක තියෙන බස් ස්ටොප් වල විතරයි මේවා නවත්තන්නේ. මේ concept එක තාමත් අපේ රටේ ජනතාවට හුරුපුරුදු නැති නිසා මාසයක් වගේ කාලයක් යනකම් එයාලා cash payment accept කරනවා. ඉතින් අපි ගියේ මාකුඹුරේ ඉඳලා සෙත් සිරිපායට. අපි දෙන්න එක්කෙනෙකුට cash වලින් pay කරලා අනිත් payment එක app එක through තමයි කළේ. අපි අපේ destination එකට ආවට පස්සේ අර ඇතුළු වෙද්දි කළා වගේම නැවත වතාවක් app එකේ QR එක ස්කෑන් කළාම ඔටෝමැටිකලිම අපිට අදාළ payment එක අර top up කරපු amount එකෙන් අඩු වෙලා අපේ available amount එක screen එකේ display වෙනවා. ඉතින් අපේ මේ experience එක ගැන කියනවා නම් මේක හරිම comfortable and calm ride එකක්. මොකද කියනවා නම් මේ මෙට්‍රෝ එකේ අනවශ්‍ය ഘോഷාවක් නැහැ. අධික වේගයකින් යන්නෙත් නැහැ. අපි දැකපු විදිහට මේ ස්ටාෆ් එක ගොඩක් ක්ලීන් විදිහට මේ සේවාව පවත්වගෙන යනවා. ඒ වගේම එයාලා හරිම සුහදශීලී. තව දෙයක් කියන්න ඕනේ. මේ මෙට්‍රෝ වල අපි ඕනම කෙනෙකුට ගමන් කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයෙකුට වුණත් මේ මෙට්‍රෝ එකක තනියම ඉතා ආරක්ෂාකාරීව ගමන් කරන්න පුළුවන්. ඔයාලට මේ මෙට්‍රෝස් ඔයාලා ඉන්න බස් ස්ටොප් එකට එන වෙලාව පිටත් වෙන වෙලාව live LMT Go app එක through බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මෙට්‍රෝ එක්ස්පීරියන්ස් එක අපිට ලැබුණේ. අගෝස්තු මාසයේදී තවත් මෙට්‍රෝ බස් රථ 100කට වැඩි ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඉතින් ඉස්සරහට ඔයාලා හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ හැම දෙයක්ම අපේ රටේ පොදු සම්පත්. ඒ නිසා කැලිකසර තැන තැන දාලා අපවිත්‍ර නොකර ඊටමත් පරිස්සමින් මේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂාකාරීව පරිහරණය කරමු.